Hi guys, අද මාත් එක්ක ඩාන්සින් ක්ලාස් යමුද? ඉතින් මං දැන් කරන්න යන්නේ මොකද්ද? මං දැන් කරන්න යන්නේ මේකප් දාන එක. ඔන්න මගේ before මේකප් එක දාන්න කලින් හරිද? මම පාවිච්චි කරන්නේ මෙන්න මේ ෆවුන්ඩේෂන් එක. වියානා එකේ පේනවද මෙන්න මේක වියානා එකේ ෆවුන්ඩේෂන් එක. එතකොට මම ඔයගොල්ලන්ට ඔක්කොම පෙන්නලා මුලින්ම මේකප් එක කරන්න. මේක පවුඩර් එක වියානා එකේම ෆවුන්ඩේෂන් එකයි පවුඩර් එකයි එතකොට ලිප්ස් ලයින් එකයි ලිප්ස්ටික් එකයි දාලා පොඩකින් මම එන්නම් වීඩියෝ එකෙන්. මම යූස් කරන ලිප්ස්ටික් එක කියන්න බැරි වුණානේ. මම යූස් කරන ලිප්ස්ටික් එකත් වියානා. මෙන්න මේක වියානා එකේ ලිප්ස්ටික් එකක්. ඉතින් ඇප්ලයි කරලා එන්නම්. ඉතින් මෙන්න මෙහෙම තමයි ලිප්ස්ටික් ඇප්ලයි කරාම තියෙන්නේ. මම නම් හරිම කැමතියි මේ ලිප්ස්ටික් එකට. ඔයගොල්ලෝ කොහොමද දන්නේ? හරිම ආසයි මම ඒකට. දැන් අපේ අයියා ගෙන්න තිබු මෙන්න මේ මේකප් පැලට් එක අනේ වෙන්නේ හරියට. මෙන්න මේක අපේ අයියා තමයි ගෙනාවේ. ඉතින් මේකෙන් සුකුරුත්තන් ටිකකුත් දාගන්නවා මං ඩාන්සින් ක්ලාස් යද්දී. මේ තියෙන්නේ මේක ඇතුළ. ඒක නම් මට අයියා තමා ගෙනාවේ. ඊට පස්සේ මම ගොඩක් ආස කරන දෙයක් මේක ෆික්සිං ස්ප්‍රේ එකක් දැක්කා. මේ පේනවනේ දාඩිය දාලා මට සාමාන්‍යයෙන් දාඩි දාන වැඩි. ඒකවල තමයි මෙන්න මේ ෆික්සිං ස්ප්‍රේ එක ඇප්ලයි කරන්න කියලා. මේ දැන් ෆෑන් දාගෙන ඉන්නේ එච්චර පස්සේ මේක ඇප්ලයි කරන්න ඕනේ. මේ චුට්ටක් මෙහෙම තියලා හරි. දැන් මේක ස්ප්‍රේ කරලා ටිකක් වෙලා තියන්න කිව්වා. එහෙමම ඒක අර හොඳට තේරෙනවා මෙහෙම මුන්ට වේලෙන. ඕකේ මේක තමයි මගේ ෆයිනල් ලුක් එක අද. ටඩා! ගොඩක් අය අහලා තිබ්බා මේක ගත්ත ගන්න කියලා. මේක ගත්තේ ෂේන් එකෙන්. එතකොට මේ බොටම් එක බොහොම අමාරුවෙන් හම්බුණා. අර මට කකුල් ලොකු එක මට සාමාන්‍ය හොයාගන්න අමාරුයි. අර මගේ කකුල් මහත හින්දා බොටම් එක ගත්තේ TFS එකෙන්. එතකොට මේක ගත්තේ ෂේන් එකෙන්. එතකොට අද මගේ ෆයිනල් ලුක් එක මම හරි ආසයි. මේ ඇස් දෙකට මම හරි ආසයි. මට අයි මේකප් එක වනේ ලස්සනට. ඉතින් මං අම්මත් එක්ක මේ කොට්ටාවට යන ගමන් අද අම්මා මාව කොට්ටාවට දානවා. මේ ඉතින් මං බස් එකක් එනකම් බලන් ඉන්නවා කොට්ටාව හන්දියේ. ඊට පස්සේ බස් එකෙන් බහැලා නුගේගොඩ හන්දියේ මට නාවල පැත්තටනේ යන්න ඕනේ. ඉතින් මේ ඒ පැත්තට යන ගමන් බස් හෝල්ට් එක ගාවට. ඉතින් ඒ බස් හෝල්ට් එකේ ටික වෙලාවක් ඉඳලා ඔන්න එහෙනම් බස් එකක් නාවලින් වහින්න තමයි තියෙන්නේ. ඔන්න එහෙනම් අපි නාවලින් බැස්සා. ළමයි අද නම් ගොඩක් කලින් ක්ලාස් එකට මට දන්නවා මේ මෙතනින් ඉදනුත් කිලෝමීටරයක් විතර යන්න තියෙනවා නාරාහෙන් පිටපාරේ. ඒකත් මං හිමින් පයින් ඇවිද්දා. ඒත් අනිවාර්යෙන් මං දන්නවා කලින් වැඩි ක්ලාස් එකට කියලා. ඉතින් මට කලින් වැඩි හින්දා ගියා කලින් වැඩි හින්දා මට එන්න වුණා එතන ක්ලාස් එක ඉස්සරහට වෙලා. හදිසියනේ නටන්න තියෙන හදිසිය. මටත් හොඳ වැඩේ ඉතින්. ඔන්න එහෙනම් ස්ටුඩියෝ එක ඇතුළට ආවා. දැන් ඉතින් සමහරු දන්නවා මේ මොකද්ද මං යන ක්ලාස් එක කියලා. අදට එච්චරයි බයි.